කුරුණෑගල මැල් සිරිපුර නාවයන ආරණ්‍ය සේනාසනයේ ඊයේ රාත්‍රියේ සිදු වූ අනතුරකින් ස්වාමීන් වහන්සේලා 7 නමක් අපවත් වී ඇත. භාවනා කුටිවලට ගමන් කිරීම සඳහා යොදා ගන්නා ඩක්කුවක කේබලය කැඩී යාම නිසා එය කන්ද පහළට පෙරළී යෑමෙන් සිදු වූ මෙම අනතුරෙන් රුසියානු ජාතික, රුමේනියානු ජාතික සහ ඉන්දියානු ජාතික හිමිවරුන් 3 දෙනෙකුද අපවත් වී ඇත. මෙම ඩක්කියේ එකවර ගමන් කළ හැක්කේ ස්වාමින් වහන්සේලා 7 නමකට පමණක් වූවද මෙම අනතුර සිදුවන අවස්ථාවේ එහි ස්වාමින් වහන්සේලා 13 නමක් ගමන් කර ඇති බව සඳහන් වේ. මෙම අනතුරෙන් තුවාල ලැබූ තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ ඔබ දකින්නේ අනතුර සිදුවීමට පෙර ඩක්කියේ ස්වාමින් වහන්සේලා තම භාවනා කුටි වෙත ගමන් කරන ආකාරයයි.